ඒතකොට thumbnail එකේ දැක්ක වගේම අද මේ වීඩියෝ තුලින් කතා කරන්න යන්නේ කොහොමද ඔයාලටම කියලා QR code එකක් හදාගන්න කියලා. එහෙනම් දැන්ම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් යමු අපි වීඩියෝ එකට. ඉතින් අපිට මේ QR code එක හදාගන්න app එකක් ඕන වෙනවා. එහෙනම් මම Play Store එක open කරගන්නවා. Play Store එකේ open කරලා ඔයා search කරගන්න QR code generate කියලා. ඊට පස්සේ මම මෙන්න මේ QR code generate කියන app එක download කරගන්නවා. ඉතින් මම මේක download කරන් තියෙන්නේ මම මේක open කරගන්නවා. මම මේ app එකේ link එක පල්ලේ description එකේ දාන්නම්. ඉතින් මම app එක open කරගන්නවා. ඉතින් මේ app එකේ ඔයාලා text එකක්, URL එකක්, email එකක්, phone number එකක්, location එකක්, Wi-Fi එකක් මේ වගේ දේවල් ඔයාලට මේ QR code එක හරහා හදාගන්න පුළුවන්. ඉතින් මම උදාහරණයක් විදිහට මේ phone කියන එක ක්ලික් කරලා ඔයාලට මේ QR code එක මම හදලා පෙන්නන්නම්. ඉතින් ඊට පස්සේ ඔයාලගේ phone number එක මෙතන ගහගන්න. ඉතින් ඔයා phone number එකට QR code එකක් හදනවා නම් ඔයාගේ phone number එක ගහගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් වම් පැත්තේ අයිනම කියන එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ QR එකේ හැඩය හදාගන්න. එක එක හැඩ ගණනාවක් තියෙනවා. ඒ වගේම මේ emoji icon එක ක්ලික් කරලා ඔයාලට QR code එකේ මැදට logo එකක් දාගන්න පුළුවන්. ඒත් ඔයා කැමති නම් මෙතෙන්ද ඔයා කැමති logo එකක් ඔයාලට මෙතෙන්ට add කරගන්න පුළුවන්. ඒ වගේම වම් පැත්තේ තියෙන දෙවෙනියට ගත්තොත් එහෙම ඒකෙන් ඔයාලට මේ QR code එකේ පාට වෙනස් කරගන්න පුළුවන්. ඒත් මෙතෙන්ද ඔයාලට කැමති පාටක් දාන්න පුළුවන්. ඊට පස්සේ හැම එකම හදාගත්තට පස්සේ දකුණු පැත්තේ තියෙන අයිනම ක්ලික් කරලා ඔයාලට මේ QR code එක හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම හදාගත්ත QR code එක ඊට පස්සේ ඔයාලට මෙතනින් පුළුවන් මේක ඔයාලට තවදුරටත් වෙනස් කරන්න. මෙතනින් ඔයාලට මේක අවශ්‍ය විදිහට පාට, හැඩය වගේ දේවල් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කැමති විදිහට මේ QR code ඩිසයින් කරගත්තට පස්සේ උඩින්ම පේනවනේ save බටන් එකක්. ඉතින් ඔයාලට මේක පුළුවන් මේක ටච් කරලා save කරගන්න. ඉතින් ඔයාලට phone එකෙන් පුළුවන් මේක save කරගන්න. QR code එක නම් save කරගත්ත අපි බලමු QR code එක ඇත්තටම save වෙලා තියෙද. ඉතින් මම file එකට යනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් QR code එක phone එකේම save වෙලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු මේ QR code එක ඇත්තටම වැඩ කරනවද කියලා. ඉතින් මේකට අපිට වෙන phone එකකින් මේකේ QR code එක scan කරන්න වෙනවා. ඉතින් අපි බලමු දැන් මම හදාගත්ත QR code එක ඇත්තටම වැඩ කරනවද කියලා. මම QR code scan app එකට ගිහිල්ලා මම QR code scan කරගන්නවා. ඉතින් ඇත්තටම guys QR code scan එකේ ඇත්තටම මේ QR code එක වැඩ කරනවා. ඉතින් මම මේකට call එකක් උතරම් පෙන්නන්න. ඇත්තටම call එකක් ගත්තාම ඇත්තටම වැඩ කරනවා. ඉතින් මේ QR code එකට දුන්න number එකට call එකක් ගත්තාම මෙන්න මේ විදිහට call එක යනවා. ඉතින් අද අපි මේ වීඩියෝ තුලින් කතා කරන්නේ ඔයාගේ phone එකේ ඔයාලටම කියනවා කොහොමද QR code එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට මේ වගේ QR code ඔයාලට ඕන විදිහකට හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න මගේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් ගිහින් එන්න ඔයාලට සුබ දවසක්.